කොහොමද? ඔයාලා දැනටම දන්නවා මම දැන් මේ කොහෙද යන්න හදන්නේ කියලා. මොකද වීඩියෝ එකේ thumbnail එකේ මම දාලා තියෙන හින්දා. ඉතින් මගේ මේ trip එක කොහොමද වුනේ කියලා බලන්න දිගටම මේ වීඩියෝ එක බලන්න ඉන්න. අපි දැන් ලොකු shopping mall එකකට ඇවිල්ලා ඉන්නේ. එතනින් අපිට බඩු වර්ගයක් ගන්න තියෙනවා. ඒ බඩු ටික අරගෙන අපි යනවා. මමයි තව යාළුවෙකුයි තමයි ආවේ. අපි බලමු අපි මොනවද මෙතනින් ගන්න කියලා. මම ගියාද පොඩි රවුමක් දාලා එන්න. හැබැයි අද නම් වැස්ස ඒකින්ද කොහෙටවත් හරියට ය아가න්න බැරි වුණා. මම දැන් මම ඉන්න ගෙදරට කියන්නේ අපේ නැන්දිලාගේ ගෙදරට දැන් මේ ඇවිදන් යන ගමන් පේනවනේ වැස්සත් එක්ක. ඉතින් අද මේ මගේ සෙකන්ඩ් ඩේ එක. ඒ වුණාට අදත් මුකුත් වැඩි බලන්න කරන්න උනේ නැහැ. shopping චුට්ටක් ගියා. හරියට ගොඩක් සෙට් වෙන ඒවා තිබ්බෙත් නෑ ගන්න. අපි බලමු දැන් මොකද කරන්න කියලා හිත දවසේ. හලෝ අද මගේ තුන්වෙනි දවස. මම යන්න හදන්නේ අද shopping mall එකකට. මොකද දාගන්න බැරි වෙච්ච බඩු වර්ගයක් තියෙනවා. බලමු අද මොකද කරන්න කියලා. මත්මල් සීලා පාවේ පාවේ දැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සිනහේ සුවසේමා ලාහිරේ රංගෙවිලා සදා ස්නේහයේ මල් වෙයිබේනා වෆල් බඩු කින්නක් ඇවිල්ලා මම ගියා වෆල් එකක් ගන්න. ඇත්තටම එදා ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මම shopping mall එකේ විතරයි හිටියේ වෙන කොහෙවත් ගියේ නැති හින්දා. අපි බලමු ඊළඟ දවසේ කොහොමද මම ස්පෙන්ඩ් කරේ කියලා. හලෝ අද මගේ මිලාන් වලත් මම හිතන්නේ 4th day එක. ඉතින් අද මම යන්දාවේ ලස්සනම කැෆේ එකකට එක LNN. ඉතින් ඒකට යන්න මට තව ටයිම් තියෙන හින්දා මම ආව ඉස්සෙල්ලාම චුට්ට මේ දුවම පැත්තේ ඇවිදින්න. එන්නකොට බඩගිනි හින්දා මම ආව. දැන් ඉන්නේ ජොලිබී එකේ. මොකද මට ගොඩක් බඩගිනි. ඉතින් ඒ හින්දා ඊට පස්සේ දැන් කාලා එතනට යනවා. කොහොමද කියලා බලන්න. අපි බලමු අද කොහොමද දවස ගෙවෙන්නේ. Stay here. Send
ඔයාලත් මිලාන් යනවා නම් අනිවාර්යයෙන්ම මේ කැෆේ එකට ගිහින් බලන්න. ගර්ල්ස්ලා නම් ගොඩක් ආස වෙයි මේ කැෆේ එකට මම හිතන විදිහට. ඉතින් ඔන්න ඔහොම තමයි ඒ දවසත් ගෙවිලා ගියේ. හෙලෝ ගුඩ් මෝනිං. මේ මම මිලාන් වල හිටපු අන්තිම දවස. මේ මට මතක විදිහට සෙනසුරාදා දවසක්. මොකද මම ජර්මන් යන්න බස් එක ගන්න තිබ්බේ මට ඉරිදා උදේ. ඉතින් මේ පෙන්නන්නේ ඔයාලට මම සෙනසුරාදා දවස කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා. සෙනසුරාදා දවස ඇත්තටම එදා මම කරේ මම හඳුනන මගේ යාළුවෙක් එක්ක අපි ගියා දවාලේ මිලාන් වල තියෙන චයිනා ටවුන් කියලා. ඉතින් එහෙ ගිහිල්ලා චුට්ටක් ඒ යාළුවව හම්බ වෙලා එයාත් එක්ක චුට්ටක් ඇවිද ඉඳලා ඊට පස්සේ මම ගියේ කොහෙද කියලා බලන්න මේ වීඩියෝ එක දිගටම බලන් ඉන්න. නෑ මේ බලනවානේ තාම. මෙන්න මෙතන ගැන තමයි මම කිව්වේ මේ ඩාන්සින් ක්ලාස් එකක් කරනවා. බලන්න ඔයාලගේ ප්‍රැක්ටිස් කොහොමද කියලා. කලින් ෂෝට් එකකටම ගොඩ කාලෙකින් තමයි කැන්ඩියන් ඩාන්ස් බලන්න මට පුළුවන් ඉන්නේ. මම ඉස්සෙල්ලා ඊට පස්සේ මම ඉරිදා උදේම පිටත් වුණා ජර්මන් යන්න. මම බස් එකේ තමයි ජර්මන් ගියේ. ඉතින් මේක දිගටම බලන් ඉන්න. මම ජර්මන් යන අතරතුරේ ගත්ත වීඩියෝස් මේකේ තියෙනවා. ඇත්තටම ජර්මන් කිව්වට මම ස්විස් වල තමයි බැස්සේ. ඊට පස්සේ කියන්නේ මගේ ෆයිනල් ස්ටොප් එක තිබ්බේ ස්විස් වල. සූරිච් බස් ස්ටේෂන් එකේ. ඊට පස්සේ මගේ නැන්දා ආව මාව පික් කරන්න. මේ ඉතින් එයාලගේ ගෙදර. මේ මට මතක විදිහට නම් අපි කොහේ හරි shopping mall එකකට යන්න ලෑස්ති වෙලා. Weil du musst ganz hier so Blocken haben. Aber egal. Hey, will sie malen? මෙතන ෂූට් ඒවා. Man will sie malen? Ja. ඉතින් තියෙන කලර්ස් අපේ තියෙන කලර්ස් ඇතිනේ. Ja, ich habe genug Acrylfarben. Ich habe eine große Box gekauft. Ich brate schnell andere Seite. Na, braten kann Popcorn machen oder was? Frisch, ne, bitte? Ну, fresh, ne? Хорошо.
සංජාතිය මේකේ තියෙනවා. නීච එකක්. බැටරි පොඩි කෙස්සක් තියෙනවා. ඔන්න අද අපි යන්න හදන්නේ ඔයාලත් කැමති තැනක් බලන්න. පොඩ්ඩක් ෆේමස් තැනක්. ඇත්තටම මේ අපි දැන් ආයේ ඉන්නේ ස්විස් වල. ස්විස් වල තමා තියෙන්නේ අපි හැමෝම දන්න ලින් චොක්ලට් මියුසියම් එක. අපි ඔන්න දැන් ඒක බලන්න තමයි මේ යන්නේ. ඇත්තටම අපේ නැන්දලා ඉන්නේ ස්විස් ජර්මන් බෝඩර්ස් වල හින්දා අපිට ජර්මන් ඉඳන් ස්විස් වලට එන්න يعني බෝඩර්ස් ක්‍රොස් කරන්න යන්නේ 40 minutes විතර. එච්චරවත් යන්නේ නැහැ. ඔන්න දැන් අපි ලින් චොක්ලට් මියුසියම් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලාගෙන ඉන්න. මේක මාර්ම ලස්සනයි. සහ මම කැමතිම චොක්ලට් වලින් එකක් තමයි ලින් කියලා කියන්නේ. ගොඩක් අය ආසයි ඇත්තටම. ඉතින් බලන්නකො මේගොල්ලෝ හැම දේවල් ගැනම ඉන් ඩීටේල් විස්තර කරලා තියෙනවා මේ මියුසියම් එක ඇතුලේ. හරිම ලස්සනයි. මම කියන්නේ ඇත්තද කියලා බලන්න. ඔයාලත් මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. Appena finito ho fatto tutto. Sto a pensare che anche io. චොක්ලට් ෆැක්ටරි එක අපිව ඩයිව් කරනවා වෙනමම චොක්ලට් ලෝකයකට. ඇත්තටම හැම දේ ගැනම
විස්තර කරලා තියෙනවා ඉන් ඩීටේල්. ඒ කියන්නේ චොක්ලට් කොහොමද ඉස්සෙල්ලාම හොයාගත්ත විදිහ, එතකොට ඒවා එක එක රටවල් වලට ස්ප්‍රෙඩ් වුණ විදිහ, ඒ වගේම යුරෝප් වලට කොහොමද චොක්ලට් ආවේ, කොහොමද ඒවා මිනිස්සු ඇක්සෙප්ට් කරේ චොක්ලට් කියන දේ, ඉඳන් ස්විස් කල්චරල් හෙරිටේජ් ඔෆ් චොක්ලට් කියන කන්සෙප්ට් එක දක්වාම මේකේ ඉන් ඩීටේල් හැම විස්තරයක්ම අපිට දෙනවා. හරිම වර්ත්. ඉතින් මේ වගේ තැනක් බලන එක ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි මියුසියම් එකෙන් එළියට ආවන් පස්සේ මෙන්න මෙතන අපිට ෆ්‍රී චොක්ලට් එකක් හම්බෙනවා. සහ ඒක වැදගත්ම දේ තමයි ඒක ඩිසයින් කරලා තියෙන විදිහ. ඉතින් ඔයාලගේ බලන්නට ඒක කොහොමද කියලා. Yes, it's fine. Tiga. So. ඉතින් අපි දැන් ටිකකට කලින් තමයි ලින් චොක්ලට් මියුසියම් එක බලලා ආවේ. ඉතින් හෙට අපි යන්නේ පොඩ්ඩක් දුරට. අපි හෙට ගිහිල්ලා අනිද්දා තමයි එන්නේ. අපි යන්නේ හෙට ජර්මන් අපි ඉන්න පැත්තෙන් චුට්ටක් දුර තියෙන, ඒ කියන්නේ අපේ නැන්දලාගේ ගෙවල් ගාව ඉඳන් චුට්ටක් දුර තියෙන ලස්සන කාසල් එකක් බලන්න. ඉතින් අපි ඒකින්දා හෙට උදේම යනවා. මෝර්නින් ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. ඒක කොහොමද කියලා බලන්න මේ වීඩියෝ එකේ දිගටම බලන්න. ඒගොල්ලෝ කොහෙන්ද ඉන්නේ දැන්? බස් එකේ. ඈ? දැන් මේගොල්ලෝ දැන් බැස්සා බස් එකේ. ගන් ටුවරිස්ට් බස් එකේ. ආගේ හරියට බලන්න අයිසිද කියන්නේ. මේක තමයි මං කිව්ව කාසල් එක. හැබැයි අන්ෆෝර්චුනේට්ලි එයාලා කාසල් එක ඇතුලේ කිසිම දෙයක් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අඩුතරම ෆොටෝ එකක්වත් ගන්න එයාලා දෙන්නේ නැහැ. ඉතින් ඒකෙ හින්දා ඇතුලේ වීඩියෝස් ෆොටෝස් මුකුත් නැහැ ඇත්තටම. හැබැයි මම මේකේ නම දාන්නම් මෙතනින් වීඩියෝ එකෙන්. ඔයාලා බලන්න එනවනම් ස්විස් ජර්මන් වලට මේ කාසල් එක විසිට් කරන්න ලස්සන ප්ලේස් එකක්. ඒක හින්දා අමතක කරන්න නැතුව ඒකත් ඔයාලගේ බකට් ලිස්ට් එකට ඇඩ් කරගන්න.
ඊට පස්සේ අපි එදා හවස කාසල් එක බලලා ආවා. අපි නැවතුන මොටෙල් එකට. ඊට පස්සේ අපි ගියා ඩිනර් ගන්න. ඩිනර් අරගෙන අපි චුට්ටක් ඒ පැත්තේ රෑ පොඩ ඇවිදින්න ගියා. ඇත්තට මේ පැත්තත් මොන ලස්සන හරියට